ඇටෙන්ඩන්ස් දාගන්න 80%. ඒක තමයි කියන්න තියෙන වැදගත්ම කරුණ. මේකෙන් එන අසුද්ධු එළිය අපිට මේට. හරි හරි යන්නේ. උඹ පණ්ඩිතයානේ. ඔන්න අද වීඩියෝ එකෙන් ඔයාලට අපේ සෙකන්ඩ් ඉයර් හොස්ටල් එක තමයි පෙන්වන්න හදන්නේ. අපේ සෙකන්ඩ් ඉයර් හොස්ටල් එකේ තියෙන ස්ටඩි රූම් මොන වගේද, අපේ රූම් එක මොන වගේද, රූම් එකේ කී දෙනෙක් ඉන්නවද කියන දේවල් ටික තමයි මේ වීඩියෝ එකෙන් අපි ඔයාලට ගෙන්නින්නේ. ඉතින් අද ඔයාලට මේ vlog එකෙන් පෙන්නනවා මේ හොස්ටල් එකේ අපිට තියෙන පහසුකම් මොනවාද, අපේ ස්ටඩි රූම් එක මොන වගේද, අපිට හම්බුණු ඇඳන් වෙනස් අපේ ෆස්ට් එකට වඩා. ඒ හැමදේම ඔයාලට අපි අද කියනවා. අත්‍තරම අපිට දැන් මේ හොස්ටල් එකේ පහසුකම් ගැන කිව්වොත් දැන් හොස්ටල් එකක් කියන්නේ ඔයාලට තේරෙනවා ඇති ගෙදර වගේ නෑ කියන එක හරි. හැබැයි අපිට සති දෙක තුනක් විතර යද්දි අපේ හම්බෙන යාළුවෝ එක්ක අපිට ඒක හුරු වෙනවා. ඉතින් මෙහෙම අපිට හොස්ටල් එක ලැබිච්ච එකෙන් අත්‍තරම ගොඩක් අපේ අර සල්ලි උනත් ඉතුරු වෙනවා. දැන් මේ බොඩිමකට උනත් අපි අඩුම කියමුකෝ 8500ක් විතර. අපිට ඒ ගාන ඉතුරු වෙනවා. ඉතුරු අපේ යාළුවෝ ඉන්නවා. සමහරු බෝඩි වලට 12000 ගෙවනවා, 15000 ගෙවනා ඉන්නවා. සමහරු 25000ක් ගෙවලත් ඉන්නවා. එතකොට ඒ සම්පූර්ණ ගානම ඉතුරුයි අපිට මේ හොස්ටල් එකේ ඉන්න නිසා. ඒ කියන්නේ හොස්ටල් හම්බෙන්නේ සීමිත පිරිසකට. මේ හොස්ටල් එකක් හම්බෙච්චින් අර පොඩි අර අපිට අර කියන්නේ මොනවද කියන්නේ අර ගොඩක් යාළුවෝ ඉන්නානේ. එතකොට අපි අර සමහර වැඩ කරගන්න අපිට මාර ලේසි. ඒ කියන්නේ හැමෝම ඉන්නානේ. අපි දෙයක් කරන්න ගත්තොත් ඒ දෙයට උදව් කරන්න දැන් මේ රූම් එකේ 18ක් ඉන්නවා. 18ක්. සමහර රූම් වල 24ක් ඉන්නවා, 12ක්. දැන් අපේ එකේ 18ක් ඉන්නවා. ඉතින් එහෙම බලද්දි දැන් අපි පොඩි දෙයක් කරන්න ගත්තත් අපිට උදව් කියන්නේ හම්බෙනවා. දැන් අපේ ඉන්න අය මාර විදියට අපිට හෙල්ප් කරනවා අපේ වැඩ කරගන්න. දැන් අපි එන්න කලින් බය හිටියේ මොන වගේ පිරිසක් අපිට හම්බෙයිද කියලා. අත්‍තරම මේ අපේ ඉන්න 18 දෙනාම ගොඩක් හොඳයි. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. එකිනෙකාට උදව් කරගන්නවා. අර එහෙම තමයි හොස්ටල් එකක් ඇතුලේ වෙන්න ඕනි. අපේ ෆස්ට් ඉයර් හිටපු රූම් එකෙන් අපේ රූම් එකට එහා රූම් එකේ හිටියේ ඔෂාදිලා. ඔෂාදිලාගේ රූම් එකෙන් රුවනට විතරයි හොස්ටල් නැති උනේ. දැන් අපේ රූම් එකෙන් හන්සිටයි හෂින්ටයි දෙන්නටම නැති වුණා. ඒ දෙන්නා හැබැයි හොඳටම දැනෙනවා. මගේ දැක්කම උනත් මාර දුකයි. ඉතින් දාලා ඉන්න යාළුවෝ කතා කරලා අපි අද බලමු ඔයාලට මේ vlog එකෙන් කොහොමද අපේ හොස්ටල් එකේ තත්ත්වය කියලා. මේ තියෙන මගේ නෙතුගේ ඇඳ. මේක ඉන්නේ පවඩි. මේ පල්ලා කොහොමද එක්කෙනෙක්ට ඉන්න පුළුවන්. අපි පහළ දෙන්නෙක් ඉන්න ඕනි. අපේ ෆස්ට් එකේ මම ආඩි කිව්වේ මතක ඇති අපි උඩ ඇඳන් මේ විදිහට දෙකක් තිබුණා. ඒකේ අපි 3 දෙනෙක් ඉඳියා. පහළත් 3 දෙනෙක් ඉඳියා. 6ක් ඉඳියා. දැන් මේක ඉන්න පුළුවන් 3 දෙනෙක්ටයි. මොකද මේකේ ඉඳ තියෙන්නේ එක්කෙනෙක්ට ඉන්න විතරයි. අපි පහළ මමයි මේ ඇඳේ ඉන්නේ මමයි නෙතුයි. මේ වයිත් ඒ වගේ මෙතන දෙන්නෙක් ඉන්නවා, මෙතන එක්කෙනයි. මෙහෙම අපිට වැඩ කරන්න ටේබල් තියෙනවා. මේ වගේ මේ කබඩ් වල අපේ පොත් තියෙනවා. ආයි අපේ අර පොඩි දේවල්ගේ ඩියුටි අයිටම්ස් තියෙනවා. මේක ඉන්න අපේ සෙට් එකේ බෝතල්. හැබැයි මෙතන මගේ විතරයි වැඩිපුර තියෙන්නේ. බෝතල් මම හිතන 4ක් තියෙනවා ඔෂාදී ඒවා. එකක් 3 දෙනෙක්ට තියෙන්නේ. ලෙක්චර්ස් අපිට වෙන වෙලාවල් වලට තියෙන. එතකොට එක්කෙනෙක් වැඩ කරනකොට ඉතුරු දෙන්න රූම් එකේ නැති වෙන්න පුළුවන්. ඒක නිසා මේක 3 දෙනෙක්ට ඇති. හින්දා ඒක ලොකවලක් නැහැ. ගොඩක් අය ඇඳේ ඉඳන් වැඩ කරන්නේ හුරු වෙච්ච ඉතියාලා. මෙතන තියෙන්නේ ඔෂාදිගේ, මගේ, නෙතුගේ. මේ ටිකත් එහෙම බෙදාගෙන තියෙන්නේ. අපේ අර ලැගේජ් ටික උඩින් දාලා තිබුණේ ෆස්ට් ඉයර් නම් අපිට වෙනමම තිබුණ රූම් එකේ හදලා. දැන් මේකේ මේ අල්මාරි ටික තියෙන නිසා ඒක උඩින් දාලා තියෙන්නේ. කොහොමුණත් අර හොස්ටල් එකකින් මාරු වෙද්දී අර තියෙන පාසිකම් මාරු කියන්නේ වෙනස් වෙද්දී අපිව මාරු විදිහට හුරු කරනවා. ඒ කියන්නේ ඕන විදිහකට ජීවත් වෙන්න පුළුවන් කියන එක ඇත්තටම මම නම් මෙහෙදි ඉගෙන ගත්තා මාරු විදිහට. ඒ කියන්නේ අර මට සාමාන්‍යයෙන් මෙයාලා දන්නවා මට ඒ තියෙන දේවල් ඒ බඩු ටික තියාගන්න ඉඩමදි. මට ඒ ටික කොහෙන් තියන්න ඕනි. ඒත් හැබැයි මම මෙහෙදි ඒක හදාගත්තා. ගොඩක් ඒවා අඩු කරලා තියෙන්නේ බෑග් වලට දාලා එහෙම කරලා. මෙතන ජනෙල් 3ක් තියෙනවා. ඉතින් ලස්සන අපිට view එකක් තියෙනවා. ආයෙත් උදේ 6 වෙද්දී ඉතින් ලයිට් ගහලා වගේ තමයි. අර අපි ෆස්ට් එකේ නිින්ද යන්නේ නැහැ අපිට. අපි හැරෙනවා උදේ 6 වෙද්දිම හැරෙනවා. මේකෙන් එන අසුද්ධු එළිය අපිට මේට. මුළු හොස්ටල් එකේ මේ විදිහට තමයි අපේ මොකක්ද මේ කියන්නේ ජනෙල් තියෙන්නේ. ඔයාලට මතක ඇති කලින් vlogs වල පෙන්නවා අපි කූඩගෙන ආවා. මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා. අතන දෙකක් තියෙනවා.
වගේ රැක් හම්බ වෙනවා කියන්නේ මේ මොනවද මේ අපේ බෑග් එහෙම එල්ල ගන්න අපි සපත්තු තියලා තියෙනෙත් නේ කොහොම හරි මේකත් අපි 3 දෙනෙක්ට හරියන විදිහට තියෙනවා එකක් 3 දෙනෙක්ට පුළුවන් ඒ වගේ අපේ රූම් එකට තියෙනවා 1 2 3 4 5 6 දැන් ඔයාලට පෙන්නන්න යන්නේ අපේ ස්ටඩි රූම් එක මොනවද කියලා අපේ උඩම තට්ටුවේ තියෙනවා එක ස්ටඩි රූම් එකක් පහළ තියෙනවා තව එකක් අපිට වැඩිපුරම පාවිච්චි වෙන්නේ උඩ තියෙන එක තමයි අපි ඉස්සෙල්ලා උඩ තියෙන එකට මෙන්න මෙතන ලස්සන view එකක් තියෙනවා. අර දැන් අපිට තියෙනවා එක ෆ්ලෝර් එකකට එකක් වෙන්න තියෙනවා. අපේ ෆ්ලෝර් එකේ නම් මොකක් හරිලා කැඩිලා ඒක අයින් කරලා තිබ්බා. හැබැයි ආයෙ ලැබෙන දෙකක් තියෙනවා. අපිට පුළුවන් ඉතින් අපේ නැන්දලා මේ වතුර උඩු කරලා දෙනවා. අපිට ඕන වෙලාවට අපිට පුළුවන් මේකේ උණු වතුර ගන්න. කිනි ස්ටඩි රූම් එක මෙහෙම තමයි තියෙන්නේ. මෙන්න මෙතනොත් මේ ජනෙල් 3ක් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ අපේ ස්ටඩි රූම් එක. ඔව් ළමයි නෑ දැන් ලෙක්චර්ස් ගිහපු නිසා දැන් තාම උදේ නිසා මේ මේක අර මේ ටික පොඩි හැබැයි අර අපේ පහලත් එකක් තියෙනවානේ. ගොඩක් හැමෝම මේකේදී අර වැඩ කරන්න එකම වෙලාවෙදී එන්නේ නැහැ. අපිට රැඩර්ම ඉතින් කට්ටියව එහෙම සෙට් වෙන්නේ. හැබැයි මේ අපේ ස්ටඩි රූම් එකත් මේ දෙකම අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේ ලැබුණ හොස්ටල් එක අතරම අපිට ගොඩක් වටිනවා අපේ වැඩ ටික කරගන්න. නිදහස තියෙනවා පොඩිම. ඉතින් ඔය විදිහට තමයි අපේ ස්ටඩි රූම් එක තියෙන්නේ. හැම ෆ්ලෝර් එකකටම ෆස්ට් ඉයර් වගේ මේ වගේ මිරර් එකක් තියෙනවා. ඔය ලේක. මේක ගිනිගත්තු. ගිනි ගත්තොත් මේකක් තියෙනවා. ෆස්ට් ඉයර් එකේ අපේ රූම් එකේ යාළුවෝ 6 දෙනෙක් හිටියා. සෙකන්ඩ් ඉයර් එකේ අපේ රූම් එකේ 18ක් ඉන්නවා. එක එක රූම් වලට ඉන්න ප්‍රමාණය වෙනස් වෙනවා. සමහර රූම් වල 24ක් ඉන්නවා, සමහර ඒවායි 12යි. අපේ එකේ 18ක් ඉන්නවා. කලින් ෆස්ට් ඉයර් එකේ හොස්ටල් එකට වඩා මේ රූම් එක ගොඩක් ලොකුයි. 18 දෙනෙක් ඉන්න නිසා පහසුකම් ගත්තොත් ඇත්තටම හොඳයි. සාමාන්‍යයෙන් අපිට අපේ වැඩ ටික කරගෙන යන්න පුළුවන්. ස්ටඩි රූම් දෙකක් තියෙනවා. එතකොට පාඩම් වැඩ කරගන්න අපිට ඒකට යන්න පුළුවන්. මේ අපේ රූම් එකේ ෆස්ට් ඉයර් කාලේ අපේ රූම් එකේ 6 දෙනෙක් හිටියානේ. එතකොට අපේ රූම් එකෙන් 4 දෙනෙක් ඉන්නවා. හන්සි, හෂිනී නැහැ. එයාලා බෝඩින් වල ඉන්නේ. අපි 4 දෙනෙක් ඉන්නවා මේකේ. ඊට පස්සේ අපේ අල්ලපු කාමරේ ඉන්න තව 4ක් අපිත් එක්ක. අපි පස්වෙනි දාවේ කැම්පස් එකට. දැන් දන්නේම නැතුව මේ මාසෙත් ඉවර වෙගෙන යනවා. මොන වගේද දැන් ඔයාලට දැනෙන්නේ හොස්ටල් එකේ? ඇත්තටම අලුත් අත්දැකීමක් මේක. කලින් හොස්ටල් එකට වඩා මේ ඉන්න යාළුවෝ පිරිස ගොඩක් වැඩි. දවස් 4කට පස්සේ හොස්ටල් එකට ආවේ. උගුර බල්ලෝ කාලා. හෙම්බිරිස්සාව හැදිලා. ඉන්න ඉතින් සෙකන්ඩ් ඉයර් ෆස්ට් ඉයර් එකට වැඩිය වෙනස්නේ. ඒ වුණාට මේ ළමයිතුත් ගොඩයි. ඒ වුණාට මාර ඒක හොඳයි. ෆස්ට් ඉයර් එක වගේ ගොඩාක් ෆැසිලිටිස් අඩු වුණාට සෙකන්ඩ් ඉයර් එකේ වැඩ කරගන්න පහසුයි. ඒ කියන්නේ පහසුයි කියන්නේ අපිට අපේ විදිහට වැඩ කරගන්න ලේසි. පාඩම් වැඩ කරගන්නත් ස්ටඩි රූම් එකට යන්න පුළුවන්. වැඩ ටික කරගන්න පුළුවන්. ෆස්ට් ඉයර් එකේදී අපි එක රූම් එක 6 දෙනෙක් වගේනේ හිටියේ. ඒ වුණාට මේකෙදි එහෙම නෙමෙයි. රූම් එකේ ළමයි ඉන්නවා. එතකොට අපිට අලුත් යාළුවෝ හම්බ වෙනවානේ. ඇත්තටම මේ යාළුවෝගෙන් කිසිම කරදරයක් නැහැ. ඒ කියන්නේ එයාලත් අපිත් එක්ක ගොඩක් සමීප වුණා. ඒ කියන්නේ එයාලත් එක්ක කොහොමද ගනුදෙනු කරන්න කියලා. ඒතකොට එකම තැනක නැතුව ඒ කොහොමද අනිත් අයත් එක්ක ඉන්නේ කියලා මේ අපේ රූම් එකේ ඉන්න යාළුවෝත් ඇත්තටම ගොඩක් හොඳයි. අපිට වැඩ පාඩුවේ කරගන්න පුළුවන්. එහෙම කිසිම අවුලක් නැහැ. අය බලනවා. මම යනවා ප්‍රැක්ටිස්. මොන ප්‍රැක්ටිස්ද? වොලිබෝල්. මෙහෙමයි ඔයාලට පුළුවන් ස්පෝර්ට් එකක් කරන්න කැම්පස් එකේ වැඩ කරන ගමන්. කියන්නේ ස්පෝර්ට් එකක් නෙවෙයි ස්පෝර්ට් එකක්. මට ආස හිතෙනවා මේ වොලිබෝල් කරන්න.
ඉතින් මම ෆස්ට් එකේ ඉඳන් මේ වොලිබෝල් සෙල්ලම් කරනවා. ඉතින් මට අද ප්‍රැක්ටිස් ඔයාලටත් පුළුවන් ඔයාලගේ ඇකඩමික් බැලන්ස් කරගන්න ගම ස්පෝර්ට් එකක් කරන්න. මම ඇකඩමික් බැලන්ස් කරේ කොහොමද කියන්න මේ වටේ ඉන්න පිරිස ඔක්කොම මම අද යන්නේ ස්පෝර්ට් එකට. මේ මට දැන් පරක්කු වෙලා නෑ පරක්කු වෙලා නෑ. මම දැන් ටයිම් එකටම යනවා. ඇත්තටම හොඳයි ඒ වගේ දෙයක් අපිට මම නම් ගොඩක් ආසාවෙන් කරන්නේ. ඇත්තටම හොඳයි මේක. මේ ඒ කියන්නේ අර එක කාමරයකට 6කට වඩා 18ක් එම ඉන්නකොට ගොඩක් යාළුවෝ හම්බ වෙනවා. ඒ හින්දා හොඳයි මට. හොස්ටල් එක හොඳයි. හිතුවට වැඩිය හොඳයි. ගොඩක් අය කිව්වේ හෝල් වගේ තියෙන්නේ ඉන්න අමාරුයි. එහෙම එකක් නෑ හැබැයි. ඉතින් අපේ රූම් එකේ ඉන්න 18ක්. යාළුවෝ ගොඩක් සෙට් වුණා මේකෙන්. කලින් අඳුරන්නේ නැති අය ගොඩක් සෙට් වුණා. ඉතින් වොෂ්රූම් එහෙමත් හොඳයි. හැමදාම ක්ලීන් කරලා පිළිවෙලට තියෙනවා. අපිට අපේ වැඩ ටික කරගෙන ඉන්න පුළුවන්. ඉතින් කැම්පස් එකේ කැම්පස් ජීවිතේ විඳිනවා නම් ඉතින් අනිවාර්යයෙන්ම හොස්ටල් එකේ ඉන්න ඕනේ. ඒ වගේම හොස්ටල් එකක් අපිට හම්බ වෙන එකත් ලොකු දෙයක්. මොකද බෝඩිම එක ඉන්න යනවා නම් අපිට 10000ක් 11000ක් විතර යනවා කැම්පස් එක කිට්ටුව ඉන්නවා නම්. ඉතින් මේ හොස්ටල් එක හම්බ වෙච්ච එක හොඳයි. ඉතින් යාළුවොත් එක්ක වැඩ ටික කරගෙන සතුටින් ඉන්න. දැන් මේ මම ඉන්න රූම් එකේ 12යි ඉන්නේ. අවුලන්නේ අපි යාළුවෝ 12 දෙනෙක් ඉන්නේ. අපි හැමෝම සමගියෙන් ඉන්නවා. මරාගන්නේ. මේ මොකද? අපේ නවගේ වොයිස් ගීන් තියෙන්නේ මේ දවස්වල. අනේ පුතේ. ඒ වුණාට අපිට MC එකෙන් බෙහෙත් ගන්න පුළුවන්. ධර්මපාලේ අපි 6 දෙනෙක් රූම් එකේ හිටතොට 3 දෙනා නිදාගත්තේ. මේක කරාට පස්සේ මට තනින්දක් හම්බුණා. ඉතින් මං කණ කැමති එකට. ඔච්චර. කාංජු මට මේ කන දීපන්. ලෙඩ නෙවෙයි මොක වුණත් කෑම එක. ගැනීම දෙක. කෑම එක. මේ නව කාලා තියෙන්නේ. මේ නව කාලා තිරේ කෙසෙලුත් කාලා. අනේ මේ බිමාලී නැති එකතලා කවුවා මගේ පිටින් දන්නේ මම මේ දැන් ලෙක්චර්ස් ගිහින් ආවේ. බොරු. බොරු කියන්නපා. බොරු නෙවෙයි. නේද අපි කෑවේ නෑ නේද? අපි කෑවේ නෑ. අපි අඩ වජු කන්න. ඇත්තටම මේ හොස්ටල් එක හොඳයි. කියන්නේ එක රූම් එකේ ගොඩක් අය ඉන්නවා. ඒ වුණාට ඉතින් අපිට වැඩ ටික කරන් ඉන්න පුළුවන්. අපිට බෝඩින් වලට දෙන සල්ලි ඉතුරුයි. අවුලක් නැහැ ඉතින්. අපිට මේ ෆස්ට් ඉයර් එකේදී එක්කෙනෙක්ට ඇඳ ගන්න තිබ්බේ නෑනේ. හැබැයි දැන් මේකේ එක්කෙනෙක්ට ඇඳ ගන්න තියෙනවා. හැබැයි අපිට Wi-Fi නෑ. ඒ දුක විතරයි තියෙන්නේ. ඉතින් දුකයි ඉතින්. ඒක ලොකු දුකක්. දුකයි. මේ වීඩියෝ එකෙන් අපේ හොස්ටල් අත්දැකීම තමයි මේ ඔයගොල්ලොත් එක්ක බෙදාගන්නේ. ඉතින් අපි ජනවාරි 5 වෙනිදා තමයි අපිට මේ වැකේෂන් ඉවර වෙලා අපේ ලෙක්චර්ස් යන්න අපි කලින් විදිහටම පටන් ගත්තේ. ඊට පස්සේ අපි අපේ ගෲප් වලට දාලා තිබ්බා මේ ස්පෙෂලිස්ට්. ඊට පස්සේ අපි ඒවට සිලෙක්ට් වෙලා අපි මේ 6 වෙනිදා ඉඳන් තමයි ලෙක්චර්ස් යන්න පටන් ගත්තේ. දැන් ඉතින් අපි ජනවාරි 6 තමයි පටන් ගත්තේ. දැන් අද වෙනකොට මාසෙ ගිහිල්ලා මේ පැත්ත හැල්ලා මේ පැත්ත බලන්න. ඉතින් මාසයක් කියන එක ඇත්තටම පොඩි දෙයක් තමයි. දැන් ඉතින් අපි හොස්ටල් එක ගැන කතා කරනකොට අපි හොස්ටල් එකේ ඉන්නකොට ඇත්තටම අපි 18 දෙනෙක් ඉන්නවා. එතකොට ඉතින් අපි හැමෝම එකිනෙකා ගැන ඇත්තටම ඉතින් එතන මාර තියෙනවා සහයෝගය. කට්ටියම එකට වගේ ඉන්නවා. අපි ඇත්තටම හොස්ටල් එකේ අපේ හෝල් එකේ කට්ටිය ඇත්තටම එකමුතුයි. හැමෝම ගැන බලනවා. ඉතින් මේ ඇත්තටම කියන්න ඕනේ හොස්ටල් එක කට්ටිය එකට ඉන්නකොට හැමෝම එක එක්කෙනා ගැන බලා ගන්න ඕනේ. ලෙඩක් වුණාම එතකොට මෙතන ඉන්න පුළුවන් නේ. ඇත්තටම අපි ගොඩක් සල්ලි තියන අය නෙවෙයි. එතකොට හැමෝටම ආර්ථික අපහසුතාව තියෙන්න පුළුවන්. එතකොට කෑම එකක් වුණත් හැමෝම කාලා දෙන්න කියලා හරි අපි බලන්න ඕනේ. එතකොට හැමදේම අපි අපේ අසයින්මන්ට් අපේ ලෙක්චර් නෝට් හදාගද්දි හැමදේම කරගෙනකොට අපි එකිනෙකා එක්ක එකතු වෙලා තමයි ඇත්තටම මේ අපි වැඩ කරගෙන යන්නේ. ඉතින් එතකොට හොස්ටල් එකක් ඇතුළේ ඉන්නකොට ඇත්තටම මේක මාර එක්ස්පීරියන්ස් එකක් අපිට. ඕගොල්ලොත් ඇවිල්ලම් බලන්න හොස්ටල් එක කොහොමද කියලා ඒ ජීවිතේ අත්විඳලම් බලන්න ඕනේ අපි කොහොමද කියලා. අපි ගෙවල් වල ඉන්නේ. එතකොට අපි ගෙවල් වල අපේ අම්මලා තාත්තලා අපිත් එක්කම ඉඳලා එතකොට ඒගොල්ලෝ අපිට හැමදේම කරලා දීලා අපි ඒවත් එක්ක පුරුදු වෙලා ඉඳියට අපි ඇවිල්ලාම අපි මුලදී අපිට ඇත්තට මේක කට්ටක්. ඒ වුණාට අපි ඒකට හුරු වෙනකොට නිකම් මේක අපිට හුරු වෙනවා. ඉතින් ඒ වගේම තමයි බෝඩිමකටත් එහා හොස්ටල් එකක් කියලා කියන්නේ ඇත්තටම මාර දෙයක්. ඉතින් හැමෝම අර බෝඩිමකදී ඇත්තටම තනියෙන් වුණත් අපිට
ඒ කට්ටියත් එක්ක විතරයිනේ. උනාට හොස්ටල් එකක් කියලා කියන්නේ දැන් අපේ ෆ්ලෝ එක තව උඩ ෆ්ලෝ වල අය පහළ ෆ්ලෝ අපි හැම ෆ්ලෝ එකක් එක්කම අපි කට්ටියත් එක්ක මේ එකමුතුවෙන් ඉන්නවා. අපේ ඇන්ටිලා ඇත්තටම ඒගොල්ලෝ හරිම හොඳයි. ඉතින් අපි ඒ වැඩ ටිකත් කරගෙන ඉතින් අපි හොඳට හොස්ටල් එකේ ඉන්නවා. අපි ඉතින් ආතල් එකේ ඉන්නවා, යාළුවෙක් ෆන් එකේ ඉන්නවා. වෙලාවකට ඉතින් ගහ ගන්නවා. ඒ වගේ ආතල් එකේ ඉතින් ඉන්නවා. සින්දු කියනවා. උදේ ලෙක්චර්ස් වලට ගිහිල්ලා හවස ඇවිල්ලා හැමෝම එකම ෆන් එකේ ඉතින් ඉන්නවා. හොස්ටල් ලයිෆ් එක නම් ඉතින් හොඳයි. ගොඩක්ම තියෙන්නේ හවසට ඇවිල්ලා පොඩිවේ ඉන්න එක තමයි. ඒකත් ඉතින් ආතල් මොකද දවස් වෙන ඔක්කොම එතනින් තමයි කතා කරන්නේ අර ලිඳ ළඟ සම්ගමේ වගේ. යාළුවෝ ටිකත් හොඳයි. පාඩම් කරන්න ස්ටඩි රූම් දෙකක් තියෙනවා. සමහර ළමයි නම් ලයිබ්‍රරි එකේ තමයි දවසම ඉන්නේ. එහෙම තමයි අපි ජීවත් වෙන්නේ හොස්ටල් එකේ. මට බෑ හරි හරි යන්නේ. උඹ පණ්ඩිතෑනේ. දන්න වැඩි. ඔයා ඔයාලගෙන ඉන්නේ. අපි දෙන්නම කරන්නේ ජියෝ ස්පෙෂල්. මෙයා සිංහල මීඩියම් මම ඉංග්‍රීසි මීඩියම්. එතකොට දැන් අපේ කැම්පස් එකේ ජියෝ වල කෝස් දෙකක් තියෙන එකක් තමයි GST අනිත් එක ජියෝ නෝමල් එක. දැන් GST ගත්තොත් ඒක ඉංග්‍රීසි මීඩියම් වලින් යන්නේ. ඊට පස්සේ දැන් ජියෝ නෝමල් ගත්තොත් මේකේ සිංහල මීඩියම් ඉංග්‍රීසි මීඩියම් දෙකක් තියෙනවා. එතකොට සිංහල මීඩියම් වලට 50යි ඉංග්‍රීසි මීඩියම් වලට 50යි ගන්නවා. මෙයා මේ සිංහල මීඩියම් කරන්නේ මම ඉංග්‍රීසි මීඩියම් කරන්නේ. ඔයාලා දැන් හිතන් ඉන්නව නම් GST හරි ජියෝ ඉංග්‍රීසි මීඩියම් හරි කරන්න මේ ෆස්ට් ඉයර් ඉඳන්ම හොඳට ඔයාලගේ ඉංග්‍රීසි හදාගන්න. ඒකට මේ තව එකක් මේ ජියෝ ඉංග්‍රීසි මීඩියම් වලටයි GST වලටයි අපේ O level උයි මේ කැම්පස් එකේ රිසල්ට් උයි බලනවා ඉංග්‍රීසි වල. ඒකින්ද මේ කියන්නේ ඔයාලට දැන් ඒකට යන කැමැත්තෙන් ඉන්නව නම් O level වලට C එහෙම නැත්නම් ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයගොල්ලෝ කැම්පස් එකේ හොඳට වැඩ කරන්න ඉංග්‍රීසි වලට. එතකොට මේ ඒකට යන්න පුළුවන්. GST ඉතින් හොඳ කෝස් එකක් කරගත්තොත් හොඳයි. මේ GST ගැන අපි කලින් වීඩියෝ එකේ කියලා තියෙන්නේ. ඒකත් බලන්න ඔයගොල්ලෝ කැමතිද? සිංහල මීඩියම් ජියෝ ස්පෙෂල් 50ක් තෝරගන්නවා. ගොඩක් මහන්සි වෙන්න ඕනේ ෆස්ට් ඉයර් ඉඳන්ම. මම නම් ඒ ලෙවල් වලට ජෝග්‍රෆි කරලා තිබුණා. ලොකුවට මේ අමාරුවක් උනේ නෑ. හැබැයි මේ කරන ස්පෙෂල් සිලෙක්ට් වුණාට පස්සෙත් ලොකු සිලබස් එකක් තියෙනවා. ඒ හින්දා ටිකක් අමාරුයි. මුලින්දම මහන්සිලා වැඩ කරන්න ඕනේ. ටියුටෝරියල් වලට ගිහිල්ලා ප්‍රශ්න වලට උත්තර ලියලා ඒ වැඩ ටික මුලින්දම හොඳට කරගන්න ඕනේ. දැන් අපේ ජප්පුරේ එක්සෑම් අමාරුයිනේ. ඇත්තට මේ අමාරු බව මට තේරුනේ සෙකන්ඩ් සෙම් එකේදී. ගොඩාක් අමාරු නේද රන්දි? ජියෝ එහෙම. ඇත්තටම මේ ජියෝ කියනවා අමාරු සබ්ජෙක්ට් එකක්. ෆස්ට් ඉයර් එකේ ෆස්ට් සෙම් එකේ ඉඳන් ඒ සබ්ජෙක්ට් එක කරන් ස්පෙෂල් කරන් හිතන් ඉන්නවා නම් ඔයාලා මෙහෙට ඇවිල්ලා ගොඩක් මහන්සි වෙන්න ඕන. මේ හොඳ ජොබ් මාකට් එකක් තියෙන සබ්ජෙක්ට් එකක්. අපි බිමාල් ඉංග්‍රීසි මීඩියම් මෙයා සිංහල මීඩියම් කරනවා. හොඳයි ජොබ් මාකට් එකක් තියෙන සබ්ජෙක්ට්. ඇත්තට මේ ඇටෙන්ඩන්ස් උත් වැදගත් වෙනවා. මේ එකක් කියන්න ඕනේ. දැන් අපේ අලුත් බැච් එක ඇවිල්ලා ඉන්නේ. ඔයාලා ලෙක්චර්ස් කට් කරන් ඉන්නවා නම් ඒක කරන්න එපා. ඉංග්‍රීසි එහෙම යන්න අනිවාර්ය. ඉංග්‍රීසි එක ජිට් එක එතකොට ජෙනරික් සබ්ජෙක්ට් තියෙනවා. ඒවට අනිවාර්යෙන් යන්න. මේන් සබ්ජෙක්ට් වලටත් යන්න. පොරාත් සංගහන්න එපා. මොකද වරින් ඇටෙන්ඩන්ස් දාගන්න 80%. ඒක තමයි කියන්න තියෙන වැදගත්ම කරුණ. කොච්චර නොලෙජ් තිබ්බත් දැනුම වැදගත් නෑ පුතේ. ඇටෙන්ඩන්ස් තමයි තියෙන්න ඕනේ. අපි මේ හොස්ටල් බ්ලොග් එකක් අස්සේ මෙච්චර වැදගත් පට්ට වැදගත් දෙයක් කියන්නේ මේ ඔයාලා අපෙන් නිතර අහලා තිබ්බා. අපිට හම්බුනහම නංගිලා අපෙන් අහලා තිබ්බා මේ ওই සම්බන්ධයෙන්. ඒ නිසා තමයි මේ විස්තරය ඔයාලට කියන්නේ. ඒ නිසා ඒ විස්තරේ පිළිපදින්න. ස්තුතියි. අපි දැන් මේ ඉන්නේ හොස්ටල් එකේ පස්වෙනි තට්ටුවේ. පස්වෙනි තට්ටුවේ ඉඳලා එළිය පේන්න මෙහෙම. මේ මෙන්න මෙතනින් පේන්නේ සුමංගල බිල්ඩින් එක කැම්පස් එකේ. මේ තියෙන ඇප්ලයිඩ් සයන්ස් මේකේ බිල්ඩින් එකක්. මෙන්න මෙහෙම තමයි එළිය පේන්නේ අපිට. මාර ලස්සනයි රැට. මේ ඔක්කොම මේ තියෙන්නේ බෝඩින් ඔක්කොම. මේ ඔක්කොම පේන්නේ බෝඩින්. අද කැම්පස් එකේ ෂෝ එකක් තියෙනවා මෙන්න මෙතන. මේ මෙතන ලයිට් පෙන්වනවලට මෙතන මොකක් හරි අද ෂෝ එකක් තියෙනවා. Hi guys.
අපි දැන් යන්නේ කොළඹ ටවුන් එකේ තියෙන නෙළුම් කුණ බලන්න. එන්න. අපේ ස්ටඩි රූම් එකට මුළු කොළඹ ටවුන් එකම වෙනවා. ස්ටඩි රූම් එකේ කවුරුත් නැහැ නේද? මොකද දන්නේ නැහැ. පොත් තියෙනවා ළමයි සමහරට කන්න ගිහින්. තියන්නේ දිස්සලා උගල පේනවා කියලා කිව්වට පේනවා. ඇත්තටම අපේ පස්සේ දක්වට පේනවා ස්ටඩි රූම් එකට. ඒත් කැම් එකට පේන්නේ අර බොන්දයි ඇත්තටම මේ පේන්නේ නැද්ද? ලයිට් එක පේන්නේ අපිට විතරයි පේන්නේ කැම් එකට පේන්නේ. සමා වෙන්න ඒ අසී වැඩ මම බරටම වැඩ මට ගොඩාක් නවගේ මේ පර්ස් එකේ ඇති බුක් ෂොප් එකම මේ හැම එකක්ම තියෙනවා. වැටුණා. දැන් ඉතින් ඒක හොයන්න ආයි ඉතින් අපි 18 දෙනාටම ඕන බඩ මේක තියෙනවා. චිට් යවනවා නම් චිට් පාට. හලෝ මේ ගොඩ තියෙනවා.